යන්නේ ඔබ මාත් එක්ක එනවද කියලා අහුවා. ඒ වෙලේ කිව්වා අපෝ මට බෑ කියලා කිව්වා. දෙවෙනි කාන්තාවගෙන් අහනකොට දෙවෙනි කාන්තාව කිව්වා මම වල ළඟට විතරක් එන්නම්. තුන්වෙනි කාන්තාව කියනවා මම ඔබ කොහේ ගියත් එතනට එනවා කියලා. එතකොට මේ බුදුහාමුදුරුවෝ උපමා තුනකින් පෙන්වන්නේ අංගුත්තර නිකාය තුල මේ බ්‍රාහ්මණයට තුනතුනේ පළවෙනි කාන්තාව තමයි අපි හදාගත්ත ගේදොර ඉඩකඩම් යාන වාහන මේ කිසි දෙයක් අපිත් එක්ක මරණයෙන් පස්සේ ආයෙ එන්නේ නෑ යන්නේ නෑ. ඒ වගේම තමයි පින්වතුනි දෙවෙනි කාන්තාවගෙන් සමාන කරන්නේ මං වල ළඟට විතරක් එන්නම්. ඒ කියන්නේ අපිට ඉන්න කල්යාණ මිත්‍රයෝ යාළුවෝ ඒ වගේම අම්මා තාත්තා බිරිඳ දරුවෝ ආදී මේ අය වල ළඟට අඬාගෙන එතනින් එහාට යන්නේ නැහැ. තුන්වෙනි කාන්තාවගෙන් උපමා වෙනවා පින්වතුනි ඒ කෙනා පින්වතුනි යන හැම තැනකම එනවා. ඒ තමයි කුසලයයි අකුසලයයි දෙක අපි පසුපස එනවා කියන කාරණේ. එනිසා බුදුහාමුදුරුවෝ